ආයුබෝවන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. බිගිනර් ෆ්‍රෙන්ඩ්ලි ක්‍රිප්ටෝ සීරීස් එකේ තවත් වීඩියෝ එකක් එක්ක තමයි ඔයගොල්ලෝ මේ එකතු වෙලා ඉන්නේ. ඉතින් මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද ඔපචුනිටි එකක් තියෙන කොයින් එකක් ට්‍රේඩ් කරන්න හොයාගන්නේ කියන එක ගැන. මේන්ලි මෙතඩ්ස් දෙකක් ගැන කතා කරනවා. පළවෙනි එක තමයි මේ කොයින් ග්ලාස් කියන වෙබ්සයිට් එක යූස් කරලා ලික්විඩේෂන් data පාවිච්චි කරලා කොයින් එකක් හොයාගන්න එක. එතකොට මේ කොයින් ග්ලාස් කියන වෙබ්සයිට් එකට ගියම ඔයාලට ලික්විඩේෂන් data ටික මේ විදිහට දකින්න පුළුවන් visual representation එකක් විදිහට. මෙතනදී මේ කොළ පාටින් පෙන්වන්නේ BTC ගත්තොත් මේ coin එකේ loan ගොඩක් liquidate වෙලා තියෙනවා. කියන්නේ ඔයාලට cursor එක තිබ්බම කොච්චරක් ඒ කියන්නේ 6.17 million මේ වෙලාවේදී loan liquidate වෙලා තියෙනවා. ඒ කියන්නේ market එක correction එකක්. ඒ කියන්නේ market එක පල්ලෙහාට ගිහලා dump වෙලා. ඒ නිසා තමයි loan liquidate වෙලා තියෙන්නේ. එතකොට මේ වගේ අවස්ථාවකදී ඔයාලට market එකේ හොයන්න පුළුවන් වෙන්නේ බයි කරන්න ඔපචුනිටි එකක්. මොකද මේ වගේ අවස්ථාවක සමහරක් වෙලාව මේ coin එකක් oversold වෙලා තියෙන්න පුළුවන්. එතකොට ඔයාලා බයි කරන්න ඔපචුනිටි එකක් තියෙනවා වෙන්න පුළුවන්. එතකොට ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන් මොකක් හරි බයි ඔපචුනිටි එකක් තියෙනවද කියලා. ඔයාලා සරලව කියනවා නම් කන්ක්ලූඩ් කරලා මේක කොළ පාටින් පෙන්නනවා නම් ඔයාලට බයි ඔපචුනිටි එකක් හොයන්න පුළුවන්. රතු පාටින් පෙන්නනවා නම් ඔයාලට සෙල් ඔපචුනිටි එකක් හොයන්න පුළුවන්. නමුත් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි මෙතන මේ විදිහට රිප්‍රසන්ට් කරන්නේ මාකට් කැප් එක කන්සිඩර් කරලා නෙමෙයි. එතකොට ඒ කියන්නේ දැන් BTC වගේ coin එකක් ගත්තාම ලොකු market cap එකක් තියෙනවා. එතකොට BTC වල මේ liquidate වෙලා තියෙන ප්‍රමාණය ගත්තාම සමහරක් විට මේක පුංචි ප්‍රමාණයක් වෙන්න පුළුවන්. ඒ නිසා සාමාන්‍යයෙන් ඒක ගැනත් ඔයාලා මෙතන coin එකක් select කරගද්දි බලන්න ඕනේ. සහ අනිත් දේ තමයි මෙතන දැන් ඔයගොල්ලෝ කවදාවත් trade කරලා නැති coins වගේ තියෙනවා නම් ඔයාලට හොඳම දේ තමයි සාමාන්‍ය රෑන්කින් වල top 20 to 50 වගේ තියෙන coin එකකට යන එක. මොකද scam coins තියෙන පුළුවන් low rank coins අතරේ. ඒ නිසා ඒ වගේ දේවලුත් අවම කරගෙන මෙතනින් select කරගන්න පුළුවන් opportunity එකක් තියෙන coin එකක්. ඒ වගේම විශේෂයෙන්ම තවත් දෙයක් තමයි දැන් අපි සමහරක් වෙලාවට දකිනවා දැන් top rank වලට එනවා meme coins. එහෙම නැත්නම් low quality coins උත් අපිට සමහරක් වෙලාවට top ranking වල දකින්න පුළුවන්. එතකොට ඒ වගේ අවදානම අඩු කරගන්න ඔයාලට පුළුවන් මෙතන රෑන්කින් වලට ගිහිල්ලා මේ ෆිල්ටර්ස් යූස් කරන්න. මේ ෆිල්ටර්ස් යූස් කරලා ඔයගලන්ට මාකට් කැප් එක අනුව ෆිල්ටර් කරගන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය මාකට් කැප් එක 30 මිලියන් වලට වඩාවත් වැඩි නම් සාමාන්‍යයෙන් අපිට ඒක කන්සිඩරබල් කියලා ගන්න පුළුවන්. ඒ වගේම විශේෂ වොලියුම් එක 24 hour වොලියුම් එක සාමාන්‍යයෙන් 1 මිලියන් වත් ඊට වඩාවත් වැඩිපුර තියෙනවා නම් අපිට ජෙනුයින් ලික්විඩිටි එකක් හොයාගන්න පුළුවන් කියලා අපිට ඒ වගේ ඕගොල්ලන්ගේ රික්වයර්මන්ට් එක අනුව ෆිල්ටර් කරලා මෙතනින් ඇප්ලයි ෆිල්ටර් දීලා ඒ අදාළ විදිහට coin එක ෆිල්ටර් කරලා ඒ හොයාගන්න coin එකෙන් opportunity එකක් හොයාගන්න පුළුවන් සරලවම මේ ලික්විඩේට් වෙලා තියෙන coin වල details මෙතනින් අරගෙන. ඒක තමයි පළවෙනි ක්‍රමය. ඊළඟ method එක තමයි මේ crypto bubbles කියන වෙබ්සයිට් එක යූස් කරලා coin එකක් හොයාගන්න එක. එතකොට මෙතනදී අර කලින් අපි කතා කරපු coin glass එකට වඩා මෙතනදී visually represent කරන විදිහ හොඳයි සහ මේකේ මේ ගොඩක් වෙලාවට අර rapid price movements තමයි ගොඩක්ම මේකේ represent වෙන්නේ. කියන්නේ මේකේ මේ size එකෙන් අදහසක් දෙන්නේ market cap එක ගැන. ඒ වගේම color එකෙන් අදහසක් දෙන්නේ price change එක ගැන. ඒ කියන්නේ මාකට් කැප් එක දැන් මේ මම ගත්තොත් මේ කොළ පාටට පෙන්නනවා කියලා කියන්නේ මාකට් එක අප් වෙලා. ඒ කියන්නේ ඔයාලට දැන් මේ මෙතන කොළ පාට වෙලා තියෙනවා කියලා කියන්නේ ඔයාලට හොයන්න පුළුවන් වෙන්නේ ෂෝට් ඔපචුනිටි එකක්. අර කලින් එකේදී වගේ නෙමෙයි. එතකොට මේකේ පෙන්නන කලින් එකේ අපි ලික්විඩිටි ගැන කතා කරේ. මෙතන තියෙන්නේ ප්‍රයිස් චේන්ජ් එක. ඒ කියන්නේ රතු පාටින් පෙන්නනවා කියන්නේ දැන් ඔයාලට මේකේ හොයන්න පුළුවන් ලෝන් කරන්න. ඒ කියන්නේ බයි කරන්න ඔපචුනිටි එකක් තමයි. එතකොට මෙතනදී සාමාන්‍යයෙන් අපිට මේන් coins ගොඩක් වෙලාවට දකින්න ලැබෙන old coins තමයි ගොඩක් දකින්න වෙන්නේ. ඒකට හේතුව අර minimal price change එකක් තියෙන එක අපේ ද main coins ගත්තාම capital එක වැඩි, market cap එක වැඩි. එතකොට price change එක minimal price change එකක්. ඒකට සාපේක්ෂව බලවම old coin ගත්තාම ඒ වගේ තියෙන price change එක වැඩි. ඒ නිසා තමයි මෙතනදී අර main coins අපිට දකින්න ලැබෙන්නේ නැත්තේ. එතකොට scalping, එතකොට day trading වගේ opportunities හොයන අයට මේ website එකත් ගොඩක් වැදගත්. coin එකක් හොයාගන්න. හැබැයි coin එකක් හොයාගත්ත කියලා බෑ අපි ඒකේ risk එකක් තියෙනවද ඒක scam coin එකක්ද කියන ඒවා consider කරන්න ඕන නිසා සාමාන්‍ය ranking කියන එකවත් top ranking වල තියෙන coin එකක්වත් select කරගන්න එක වැදගත් වෙනවා. ඉතින් අද දවසේ වීඩියෝ එකෙන් මේ දේවල් ගැන තමයි කතා කරන්න ඕනේ.
සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.